හායි ළමයි කොහොමද ඔයාලට සුබ දවසක්. මේ තමයි මගේ අලුත්ම YouTube channel එක. මගේ නමින් තමයි තියෙන්නේ මදාලා රණතුංග කියලා. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මගේ අලුත් YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එකෙන් මම හිතුවා අපේ වැරෙන්ඩ් එක වෙනස් වෙච්ච දේ ඔයාලා එක්ක බෙදා ගන්න. මොකද අපි මෙහෙට එද්දී ඒ වැරෙන්ඩ් එක තිබ්බේ අපිට හිතා ගන්නවත් බැරි විදිහට. අපිට හිතා ගන්න බැරි විදිහට අපි කොහොමද මේක වෙනස් කරන්න කියලා. හැබැයි දැන් මං ෆොටෝ ගන්න ආසම තැන තමයි මෙතන. මේ තියෙන දැන් තියෙන විදිහ. ඇත්තටම මේක අපි එද්දී මෙහෙම තමයි තිබ්බේ. මොකද මේ ගෙදර අපි පදිංචිලා හිටියේ නැහැ. අපි මේ ගෙදර රෙන්ට් එකට දීලා තමයි තිබ්බේ. හැබැයි අපි හිටියේ ඊටු පැත්තෙන් අපිට මෙහෙට එන්න සිද්ධ වුණා. ඒ නිසා අපි ඒ අයට යන්න කියලා අපිට ආයෙ මුලින් ඉඳන්ම අපේ ගේ අලුතෙන් පොඩි රිනෝවේෂන්ස් ටිකක් කරගන්න වුණා. අපි ගාව ලොකු බජට් එකක් තිබෙන්නේ නැති නිසා අපි ලෝන් වලට යන අකමැති වුණ නිසා හැමදේම වගේ අපි කරගත්තේ මමයි සහ හස්බන්ඩ්. මේ තියෙන්නේ අපි ඒ වෙනස්කම් ටික කරාට පස්සේ දැන් වැරෙන්ඩ් එක තියෙන විදිහ. ඇත්තටම අපි මේකට ලොකු මුදලක් වැය කරේ නැහැ. මේ හාන්සිපුටු අපි ගත්තේ පාරේ තියෙන කෙනෙක්ගෙන් ගත්තේ. ඒ කියන්නේ 4500ක් වගේ තමයි මේ. ඊට පස්සේ සෝෆා එක නම් අර ඇතුලේ තියෙන සෝෆා එක ඉදමදි නිසා අපි ඒක මෙතනට දැම්මා. අර බිම ඉඳ ගන්න තියලා තියෙන එක ඇත්තටම හස්බන්ඩ් බොක්සින් ගහන එක ඒක ඇත්තටම තියන තැනක් නැහැ. ඒ නිසා මම මේක ඉඳ ගන්න තැනක් විදිහට ගත්තා. කර්ටන්ස් ටිකත් අපි මේ ගාල් තැනකින් සල්ලි දීලා අරගෙන හස්බන්ඩ්ගේ අම්මට කියලා තමයි මහගත්තේ. ඉතින් මේ විදිහට තමයි මේ හැමදේම සිද්ධ වුණේ. මොකද අඩුම මුදලක් තමයි වැය කරේ. ඔය ඔක්කොම print outs මම ඔය wall එකේ දාලා දෙන ඔක්කොම print out ඒවා අරගෙන මම තමයි frame එක ගහලා ඒ ටික කරේ. ඊට පස්සේ ඔය හදලා තියෙන wall decor එකත් ඒ විදිහමයි palette එකක් අරගෙන කපලා මමම නූල් දාලා තමයි palette එකකින් මේ wall decor එක හදුවා. ඇත්තටම වීදමක් ගියේ නෑ ඒකට. ඊට පස්සේ ඔය එල්ලලා තියෙන එකත් රුපියල් 800 ගාණක් වගේ තමයි වුණේ. ඔයදගේ ලා කොළ පාට වගේ තියෙන එක. ඒක ඇත්තටම හරිම ලස්සනයි. ඒක ගොඩක් ලොකු නිසා මම කොටස් දෙක තුනකට වගේ කපලා තමයි ඒක එල්ලුවේ. ඊට පස්සේ අර තියෙන ලණු වලින් තියෙන පෝච්චියත් එහෙමයි. ඒ විදිහටම තමයි ඒකත් කරගත්තේ. මමයි කරගත්තේ පෝච්චියත්. මොකද මම ලණු ගෙනලා තමයි මම ප්ලාස්ටික් එකකට ඒක මේ ඔතල මම තමයි ඒකත් හදාගත්තේ. ලියුව් එක ඕඩර් කරා. ඒ වගේම මේ තියෙන එකත් ඒ විදිහමයි ෆ්‍රේම් එක මම ගාව තිබ්බ ෆොටෝ එකකින් මොකද මම ඒකට කැමති නැහැ. ඒ නිසා මම මේ ෆ්‍රේම් එක විතරක් අරගෙන ඊට ටික අයින් කරා. වෙල්කම් බෝඩ් එකත් මගේ කලින් තිබ්බ වෙල්කම් බෝඩ් එකක් මගේ ඉන්ස්ටිටියුට් එකේ තිබ්බ වෙල්කම් බෝඩ් එකක් මම ඒක එහෙම මේකට යූස් කරා. ඒ වගේම මොකක්ද print outs මේ දෙකම print ගොඩක් මම අරගෙන තියෙන්නේ print out ගොඩක් කලර් print out කරන ගොඩක් ගණන් දේවල් නෙමෙයි. මොකද අපිට canvas art වලට යනවා ඉතාමත් ලොකු ගාණක් යනවා wall arts වලට. ඉතින් දැන් මෙතන තමයි මම ආසම තැන ෆොටෝ ගන්න. කලින් මම අඩියක්වත් තියන්න කැමතුනේ නැහැ ඇත්තටම. හැබැයි දැන් මම ආසම රැට ඉන්න මේ කහ ලයිට් එකත් එක්ක රැට ඉන්න ආසම තැන තමයි මෙතන. ගොඩක් වෙලාවට අපි මමයි හස්බන්ඩ්යි මෙතන තමයි රැට ඉන්නේ. මොකද ඒ කහ ලයිට් එකත් එක්ක ඒ වයිබ් එකට අපි දෙන්නම ආසයි. ඉතින් මම හිතනවා ඔයාලා මොන හරි මේකෙන් දැනගන්න ඇති කියලා පොඩි දෙයක් හරි ගත්තා නම්. හැබැයි මේක ගොඩාක් අඩුපාඩු ඇති. මේක මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම ඉල්ලනවා ඔයාලගේ මොන හරි අඩුපාඩු දැක්කනම් මොන හරි තියෙනවා නම් මට ඒ ටික හදා ගන්න. මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේ ටික වෙනස් වෙන්න ඕනේ කියලා. ඉතින් මම තව බලාපොරොත්තු වෙනවා අපේ ලිවිං රූම් එක කොහොමද වෙනස් වුනේ, කිචන් එක කොහොමද වෙනස් වුනේ, ඩයිනින් එක කොහොමද වෙනස් වුනේ, ඒවා තිබ්බ විදිහ අපි මෙහෙට එද්දි කොහොමද තිබ්බේ. ඒක ඇත්තටම අඩියක්වත් තියන්න පුළුවන් මට්ටමක නෙමෙයි තිබ්බේ. රෙන්ට් එකට හිටපුවා ඇත්තටම කිසිම සැලකිල්ලකින් නෙමෙයි අපේ ගේ පාවිච්චි කරලා තිබ්බේ. ඉතින් ඒ නිසා අපි දෙන්නට ලොකු පරිශ්‍රමයක් වැය කරන්න වුණා ඒක මේ තත්ත්වයට ගන්න දැන්. හැබැයි මුදල් පැත්තෙන් අපි කැමති වුණේ නැහැ අර ලෝන් වලට යන්නයි කාගෙන්වත් ඉල්ල ගන්න. ඒ නිසා එකතු කරනවා තමයි හැම වෙලෙම එකතු කරනවා. ආයෙ පොඩි වැඩක් කරනවා. එකතු කරා පොඩි වැඩක් කරා. ඒ විදිහට තමයි කරගත්තේ. ඉතින් මම ඔයාලගේ ඉල්ලනවා මාතක දිගටම රැඳී සිටින්න කියලා. ස්තුතියි බලපු හැමෝටම. thank you.